ඒලෙවල්ට තියෙන තව සතියක් වගේ පොඩි කාලයක්. එතකොට බයෝ කරන ළමයෙක් කොහොමද මේ අන්තිම සතිය වැඩ කරන්න ඕන කියන එක ගැන තමයි මම කතා කරන්න ආවේ. මම කොහොමද වැඩ කරේ කියන එක ගැන. අපි මේ අන්තිම සතිය පාවිච්චි කරන්න ඕනේ තනිකරම බයෝ වලට වැඩි අවධානයක් දෙන විදිහට. ඔය මොනවා කිව්වත් බයෝ වගේ සබ්ජෙක්ට් එක අපි අන්තිම මොහොතේ පාඩම් කරන දෙයක් නේ අපිට මතක හිටින්නේ. ඒක හින්දා මේ අන්තිම සතිය බයෝ වලට වැඩි අවධානයක් දීලා බයෝ හොඳට පාඩම් කරන්න. හැබැයි එහෙමයි කියලා ඔයාලා මේ අන්තිම සතිය ඔයාලා මෙච්චර කාලයක් පාඩම් කරපු නැති පාඩම් අලුතෙන් පාඩම් කරන්න පාවිච්චි කරන්න එපා. ඔයාලා මීට කලින් පාඩම් කරලා තියෙන පාඩම් තවදුරටත් හොඳට බලා ගන්න එක තමයි මේ අන්තිම සතියේ කරන්න ඕනේ. එතකොට බයෝ වලින් MCQ කරන්න ඕනේ, essay ලියන්න ඕනේ. ඒ වගේ දේවල් මේ අන්තිම සතියේ කරන්න. හැබැයි එහෙමයි කියලා ඔයාලා ෆිසික්ස්, කෙමිස්ට්‍රි අතහැරලා හරියන්නේ නැහනේ. ඒකින්ද අනිවාර්යයෙන්ම ඔයාලා දවසේ පොඩි කාලයක් ෆිසික්ස් වලටයි, කෙමිස්ට්‍රි වලටයි වෙන් කරන්න ඕනේ. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් අද ඔයාලා දැන් බයෝ උදේ ඉඳන්ම පාඩම් කරනවා. හැබැයි ඔයාලා පැය දෙකක් විතර අරගෙන කෙමිස්ට්‍රි වල MCQ පේපර් එකක් කරන්න. එහෙම කරනකොටත් ආසන්නතම පේපර් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ 2025 කෙමිස්ට්‍රි MCQ පේපර් එක අද කරනවා. ඊට පස්සේ හෙටත් උදේ ඉඳන්ම බයෝ පාඩම් කරලා හෙට 2025 ෆිසික්ස් MCQ පේපර් එක කරනවා. ඊට පස්සේ අනිද්දාට බයෝ පාඩම් කරලා අනිද්දාට 2025 කෙමිස්ට්‍රි essay පේපර් එක කරනවා. ඒ විදිහට බෙදාගෙන ඔයාලට කැමති විදිහකට ඒක කරන්න පුළුවන්. හැබැයි ඔයාලා ඒවා කරනවා වගේම ඒකේ හරි වැරදි බලලා ඒ දේවල් වලටත් වෙනම කාලයක් වෙන් කර ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් අනිවාර්යයෙන්ම මේ අන්තිම සතිය ඔයාලා බයෝ වලට වැඩි අවධානයක් දෙන්න කියන එක තමයි මට කියන්න ඕනේ. ඒ වගේම තමයි දැන් ඔයාලට තව සතියක් තියෙනවානේ. ඔයාලා කොයි වෙලාවෙවත් මට තියෙන සතියයිනේ කියලා හිතන්න එපා. මට තව සතියක්ම තියෙනවානේ කියලා ඒ වගේ හැමතිස්සෙම පොසිටිව් විදිහට හිතන්න පුරුදු වෙන්න. ඔයාලට මේ සතියත් ඇති ඔයාලගේ ලකුණු ඔය තියෙනවට වඩා හොඳ ප්‍රමාණයකින් වැඩි කරගන්න. ඒකින්ද හැමතිස්සෙම පොසිටිව් විදිහට හිතලා මේ සතියත් වැඩ ටික කරගෙන යන්න මෙච්චර කල් කරගෙන ආවා වගේ. ඔයාලා මේ ටිකේම වැඩ කරලානේ ඉන්නේ. ඔයාලා වැඩ කරලා නැතුව නෙමෙයි. ඒකින්ද ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔයාලත් ඒ විශ්වාසය අනිවාර්යයෙන්ම තියාගන්න. ඔයාලට හොඳ රිසල්ට් එකක් අරගෙන මෙඩිසින් යන්න මම හදවතින්ම සුවපතනවා. ඒ වගේම මම දන්නවා ඔයාලට කරන්න පුළුවන් කියලා.